මහවැනමැදින් වැඩසටහන අනිකුත් පාරිසරික වැඩසටහන් අතර බොහොම සුවිශේෂී තැනක් ගන්න. අපි නිරන්තරයෙන්ම ඕගලන්න අලුත් දේවල් එහෙමත් නැත්නම් ඕගොල්ලෝ නොදුටු දේවල් ගෙනෙන හින්දා. ඉතින් මහවැනමැදින් අපි සත්තු, ගහකොළ, වනාන්තර ගැන විතරක් නෙමෙයි අද කතා කරන්න යන්නේ මේ වනාන්තරයත් එක්ක බොහොම සමීප ජීවිතයක් ගත කරන රතුගල ආදී වැඩි පරපුර ගැන. අයියේ මේ ගලේ තියෙන බෙටි මොකක්ද දන්නේ නැහැ. මේ කියන්නේ ඉස්සරහට තමයි මෙතනින් පාරක් හදාගන්නේ. ඒකයි යන ගමන් තමයි මේ බෙටි දම ගිහිල්ලා තියෙන්නේ. දාලා ගිහිල්ලා තියෙන්නේ. ඒක ගොඩක් තිර කියන්නේ නිතර දෙවේලෙ මෙතනින් යන එහෙමද නැත්නම් කියන රංචුවක් කියලා. රංචුවක් යන පාර තමයි තියෙන්නේ. මොනවද මේ කාලා තියෙන්නේ එතකොට මේ? නෝ කියන්නේ මුල් වර්ග කනවා ගෙඩි වර්ග. මේ මොනවද මේ තියෙන්නේ? මේ ඇට වර්ගයක් තමයි මේ කාලා තියෙන්නේ. ගහ මොකද්ද දන්නේ නැහැ නේද? මොකද්ද කියලා හොයන්න බෑ ඒක. පරණ නිසා. ගහ ලීනි ගහ කියලා තමයි කියන්නේ. ලීනියා නම. ලීනි. හා. මේක අතට ගොඩක් වැඩගත් වෙනවා. ඒ කියන්නේ දැන් ලොකු අපි ගයක් හදනකොට මැටි ගහන්න ගන්නේ මේක වගේ තමයි හිතවල කෝටි විදිහට මෝපකරණ කියලා තමයි කියන්නේ. මොකද්ද මෝපකරණ? මෝපකරණ. මෝපකරණ. ඒ කියන්නේ මේ ගහේ ලිය ගොඩක් හයියයි. ඔව් මේක කියන්නේ ලොකු ගස් ගත්තොත් පිච්ච පරතරය වැඩි වෙනවා. මේක පොඩි නිසා ලොකුවටත් හැදෙනවා. නමුත් මේක පොඩි එක මේ වගේ පොඩි එක කපලාරන් තමයි. එන හයිය වැඩි නමුත් ගහේ ප්‍රමාණය පුංචි නිසා මේ බිත්ති හදන්න ලේසි. බිත්ති හදන්න ලේසි. කියන්නේ අද වෙන්නේ නැහැ. ගැලින් අපිට හිටවගෙන අර බැම්ම වුණත් අද කරලා බැඳ ගන්න ලේසි. ඒක නිසා තමයි මේ ගහ අපි ගන්න. ලීනි ගහ කියලා තමයි. ලීනි ගහ. ඒක ලීනි ගහ ඒ ගෙවල් හදන දෙයට විතරයිද ගන්නෙ? වෙනම ප්‍රයෝජන. උඩෙන් වාහලේ ගහනවානේ. ඒ වාහලේට දැන් ඉලුක් ගහලා හදනකොට මේ වාරන් තමයි අපි අර ශීප ගහන විදිහට ආයිත් මේ කෝටු වලින් තමයි කරන්නේ. අතලලා වගේ තමයි ගන්න. ගැන ගොඩක් ගෙවල් හදනකොට මේ ගහ ප්‍රයෝජනට ගන්නවා. හැමතැනම මේ ගස් තියෙනවද? නිතරම කඩලා ඒ තරම් ප්‍රයෝජනට ගන්න තරම්? තියෙනවා. කැලේ ඕන තරම් මේ ගහ හම්බ වෙනවා ඔයගොල්ලන්ට.